ඉරිස් දාන්න බලාගෙන ඉන්න අම්මලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. දියාන බබා ටිකක් කොලික් තත්ත්වයේ ඇවිල්ලා යන්න පටන් ගත්තා. දියානත් ඉතින් හා පැංචියක් වගේ ඉන්නවා ඒක දාගෙන. ඉතින් අපි අහිංසක පැටියා ඔන්නෝ hina වෙවි බලන් ඉන්නවා අපි දිහා. ඩොක්ටර්ගේ රූම් එක ගාවට ගිහම නර්ස් කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහට බබාගේ කනේ ගානවා හිරි බබල් ටී එකටත් වැඩි ආස හිතුනේ මේ ඒක දාලා තිබ්බ මග් එකට දියානාවත් ඒක තියාගෙන කන්නත් ඕනේනේ. මේක නම් ගොඩක් කල් කරපු වීඩියෝ එකක්. මට වොයිස් දාන්න බැරි වුණා මේ බබත් එක්ක තියෙන වැඩත් එක්ක. අපි දැන් මේ යන්න හදන්නේ අපේ මේ දියානා බබාගේ ඉයරින්ග්ස් දාන්න කන විදින්න. නයින් හොස්පිටල් එකට තමයි යන්නේ. දැන් ඉතින් යන්න පටන් ගත්තා. බබාට මාස 4කින් විතර තමයි ඉරිස් දාන්න කියලා මේ තීරණය කරේ. ගොඩක් අර තීරණකොට යාට තවත් රිදෙනවනේ. ඉතින් අපි අහිංසක පැටියා ඔන්නෝ hina වෙවි බලන් ඉන්නවා අපි දිහා. අනේ දැන් ලොකු වෙලා. කියන ගමන් වටපිට බලනවා එක කෝලන් ඉතින්. ගොඩක් අය මේ මට මෙසේජ් දාලා තිබ්බා මේ මම වීඩියෝස් වල hina වෙන්නේවත් නැහැ කියලා. ඒකට හේතුවක් තිබුණා. මේ මොකද පපික් හම්බුණාට පස්සේ අම්මා කෙනෙක් ටිකක් මානසික මට්ටම වෙනස් වෙනවනේ. එතකොට ඉතින් චුට්ටක් විතර වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මම ඒක පස්සේ ඉගෙන කතා කරන්න. හරි. දැන් අපි යන හොස්පිටල් එකට ආවා. දැන් අපි ගිහිල්ලා බලමු බබාගේ ඉයරින්ග්ස් දාන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ වීඩියෝ එක අලුතෙන් අම්මලා කියන්නේ බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට ඉයරින්ග්ස් දාන්න බලාගෙන ඉන්න අම්මලාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එන්නේ ඒ නිසා මම මේ වීඩියෝ එක ගත්තෙත්. මොකද මමත් ඉයරින්ග්ස් දාන්න කලින් වීඩියෝස් තියෙනවද කියලා බැලුවා අදහසක් ගන්න. මට එකක් දෙකක් වගේ තමයි හම්බුනේ. ඉතින් අනිත් අම්මලාට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. හලෝ අපි ගියා ඊට පස්සේ මේ එතන හොස්පිටල් එක ඉස්සරහම තියෙනවා මේ බේබි ෂොප් එකක්. ඒකට ගියා මේ පොඩ්ඩක් දියානට මේ හෙයා බෑන්ඩ් එකක් ගන්න. තියෙනවා ඔක්කොම පරණ වෙලා වගේ තිබ්බේ. ඉතින් හොඳ එකක් ගන්න ෂොප් එකක් හම්බුනේ නෑ මගදී. මට හිතුණා එතන ෂොප් එක හොඳයි කියලා. අපිට ඉතින් ලස්සන හෙයා බෑන්ඩ් එකක් හම්බුණා. දියානත් ඉතින් හා පැංචියක් වගේ ඉන්නවා ඒක දාගෙන. අපි හොස්පිටල් එකට ගිහිල්ලා මේ ඉස්සෙල්ලාම මෙතන බිල් එක දාගන්න ඕනි. ડોક્ટર රංගව තමයි මම තෝරගත්තේ. ડોක්ටර්ස්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා. නමුත් එතන රෙකමන්ඩ් කරා ડોક્ટર රංගා ගොඩක් හොඳයි කියලා මේ එතන ඉන්න අම්මලා දෙතුන් දෙනෙකු. ඊට පස්සේ ડોක්ටර්ගේ රූම් එක ගාවට ගිහම නර්ස් කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහට බබාගේ කනේ ගානවා හිරි වැටෙන ක්‍රීම් එකක්. ගාලා අපිට පැයක් විතර ඉන්න කිව්වා වගේ මතකයක් තියෙනවා. පැයක් හෝ විනාඩි 45ක් වගේ ඉන්න කිව්වා. කොහමද දියානා මේ ක්‍රීම් ටික මහත්තයාගේ හස්බන්ඩ්ගේ මේ ෂර්ට් එකේ ගාලා හැමතැනම ආයි ක්‍රීම් එක ගන්නත් උනා.
චූටි බබාලා ඉතින් එහෙමනේ හරි දඟයිනේ. ඒ අතරතුර අපි දියාන බබාට මේ යාළුවෙකුත් හම්බෙලා. එයා තීරින්ස් දාන්න තමයි ඇවිල්ලා හිටියේ. එයා නම් අක්කි බබෙක්. දියානට වැඩිම. මෙයාට පහක් නෑ තව. ඒකට දෙන්න හොඳට යාළුවෝ. අපි දැන් ඩොක්ටර් අංග ගාවට ආවා. අපිට ඉස්සෙල්ලාම දෙනවා මෙන්න මේ වගේ ඉයරින්ස් තෝරගන්න ඉයරින්ස් වගේක් තියෙනවා. ඒක 24 gold plated ඉයරින්ස් වගේක්. ඉතින් ලොකු ඒවා තියෙනවා, පොඩි ඒවා තියෙනවා. තමන්ගේ කැමැත්ත අනුව ඒක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඇත්තටම මේ ඩොක්ටර් ගැන කිව්වොත් ඩොක්ටර් ඇත්තටම හරිම හොඳයි. ඩොක්ටර්ගේ නම්බර් එක පවා අපිට දෙනවා. ආයෙෂු එකක් ආවොත් අපිට දැනුවත් කරන්න කියලා. ඇත්තටම මේ එහෙම පැසුවේවත් එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. හොඳටම මේ තිබුණා කරාඹෝ දැම්මට පස්සේ. මෙන්න මෙහෙම මේ ඉස්සෙල්ලාම දෙකක් තියලා ඩොක්ටර් හොඳට බලනවා අපේ මේක බැලන්ස්ද කියලා. අපි මේක මේ කරාඹෝ මාසයක් දාගෙන ඉන්න ඕනි. මාසයක් දාගෙන ඉඳලා ඊට පස්සේ අපිට කැමති එකක් දාගන්න පුළුවන් ගලවලා. ඇත්තටම ඉතින් චූටි කාලේ නම් ගැහැණු බබාලා කියන්නේ ඉතින් ගැහැණු අය කියන්නේ චුට්ටක් වේදනාව දරා ගන්න වෙනවා. මම හිතනවා මේක හිරි වැටුණට චුට්ටක් එයාට දැනෙන්න ඇති. අර ටක් කාලා සද්දයක් එනවනේ එකපාරට. ඒක දැනිලා වෙන්නේ නැති චුට්ටක් ඇඬුවා. මෙයා අනික මේ පොඩ්ඩක් සද්ද බද්ද වලට කැමති බබෙක් නෙවෙයි. අන්න ඒ නිසා වෙන්නේ තේ අර සෙල්ලම් බඩු වල සද්ද බද්ද වලට ටිකක් කැමති නෑ එයා. චුට්ටක් ඉතින් අපේ දියාන බබා නම් ඇඬුවා. අනිත් පෙළත් ළමයි නම් ඇඬුවේ නැහැ. අපේ බබා නම් ටිකක් ඇඬුවා. හේතුව ඉතින් එයාට සමහර විට ඒ සද්දේ එකපාරට මෙහෙම ටක් කරලා තද කරනකොට එන සද්දේ චුට්ටක් දරා ගන්න බැරි වෙන්නේ නැති. මොකද රිදෙනවා කියන්නත් බැහැ නම් අනිත් බබාලා කන්නන්න ඕනේ. එයාට ඉතින් මොකක් හරි වෙනසක් එයාට දැනෙන්නේ නැති. ඒ නිසා චුට්ටක් අපේ බබා නම් ඇඬුවා ඉතින්. පව් ඉතින් නමුත් ඉතින් අපි අනිවාර්යයෙන්ම කරාඹු දෙකක් දාන්න ඕනේනේ අපේ ලංකාවේ සංස්කෘතිය අනුව. ඉතින් ගැණු ළමයින්ට අනිවාර්යෙන් කරාඹු දෙකක් දාන්න ඕන නිසා දාන්නම වෙනවා. චුට්ටක් කනලා ඉතින් ඊට පස්සේ නැලවුණා. මෙන්න මේ විදිහට තමයි අපිට බිල් එක ගියේ. මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ, ඔයාලට පේන්නේ. මෙන්න මේ විදිහට තමයි බිල් එක ගියේ. ඉයරින්ස් දෙකට 4000 ගාණක් ගියා. ඩොක්ටර්ගේ චාර්ජ් එක 4000 ගාණක් ගියා. ඔක්කොටම 8000 ගාණක් ගියා. බිල් එක ඔයාලට පෙනිලා ඇති. ඊට පස්සේ අපි පිටත් වුණා. අපි පොඩ්ඩක් මේ කතා වුණේ දියානට බීච් එක පෙන්නමු කියලා. වන් ගෝල් ප්ලේස් එකකට ගිහිල්ලා ගොඩ දවසකින් මනසත් රිලැක්ස් වුණේ නැහැ. මොකද බබත් එක්ක ගෙදරටම වෙලා ඉන්නේ.
ඒ නිසා පොඩ්ඩක් එළියට ආපු වෙලාවේ ප්‍රයෝජනයක් ගමු කියලා හිතුවා. අපේ දියානත් බීච් එක දැකලා නැහැ තාම. මොකද එයාගේ රියැක්ෂන් එක බලන්නත් එක්කම බීච් එක පෙන්නමු කියලා හිතුවා. බලන්නකො මොකද උනේ කියලා ඒ වුණාට. City of Dreams. Gihari balane niyang. බීච් එකට ආවට සාවට දියානට බීච් එක පෙන්නන්න කියලා අනේ අපේ දියාන බබාට නිින්ද ගිහිල්ලා. ඉතින් දැන් මොකද කරන්නේ? අපේ ඉතින් අපි දෙන්නවත් බීච් එක පොඩ්ඩක් බලමු කියලා. ටික වෙලාවක් ඉඳලා වැඩි වෙලා ඉන්නත් බෑ අවුව තදයි. බබාට හොඳ නෑනේ. ඒ නිසා ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න බීච් එකේ ඉඳලා ඉතින් පිටත් වුණා. मनलोल रंग सेना हदेसियम वदारा नवतिला ඉස්සෙල්ලාම මේ මං ඉස්සෙල්ලා කියපු කතාව ඇත්තටම මේ බබෙක් හම්බුණාට පස්සේ අම්මා කෙනෙක්ගේ මානසික මට්ටම ටිකක් විතර වෙනස් වෙනවා. මොකද අපේ හැම බබාම එක වගේ නෙමෙයි. අපේ දියාන බබා ටිකක් කොලික් තත්ත්වයේ ඇවිල්ලා යා අඬන්න පටන් ගත්තා. ඒත් එක්ක මගේ තුවාල වේදනාවයි ඒ ඔක්කොමත් එක්ක අපි නිදි මරනවා. ඒ හැමදේමත් එක්ක අම්මා කෙනෙක්ගේ මානසික මට්ටම දෛනික ජීවිතේ හැමදේම චුට්ටක් අපි හුරු වෙනකන් අපේ මනස ටික දරා ගන්න බෑ. ඒ නිසා වෙන්නේ නැති ටිකක් මගේ වෙනස් වීමක් තිබුණා. මම නැහැ කියන්නේ. චුට්ටක් හිනාව මතක වෙලා තිබුණා. ඒවත් ඉතින් කාලයත් එක්ක හැමදේම දරාගෙන දැන් ඉතින් හැමදේටම අම්මා කෙනෙක් හැටියට හුරු වෙලා ඉන්නේ. අපි වන් ගෝල් ප්ලේස් එකට ඇවිල්ලා ඉස්සලාම මේ අපි ගියා දියානට ආයෙත් කොණ්ඩ කටු වගේක් එහෙම ගන්න හිතාගෙන තමයි ගියේ. කොණ්ඩ කටු ගන්න හිතාගෙන ගියාට ඉතින් හැමතැනම කෑම තමයි තිබුණේ. මෙතන ෂොප් එකක් තිබ්බා. බේබි අයිටම් වගේ පැන්සි ෂොප් එකක්. ඒක ලොකු වගේ එකක් තිබුණා. මට ලස්සන කොණ්ඩකට දෙක තුනක් හම්බුණා ඒකෙන්. Hai කියන්නේ කො. Hai. දියාන නම් ඉතින් තාත්තිත් එක්ක ඉන්නවා ජොලි. Kalau mudahlah. අපි ඊට පස්සේ මේ මෙතෙන්ටත් ඇවිල්ලා මෙතන මේ ප්ලේස් එක හරි ලස්සනයිනේ. ෆොටෝ ගහන්න තියෙන්නේ. එතෙන්ටත් ඇවිල්ලා ලස්සන ෆොටෝ ටිකකුත් ගහගෙන දියාන නම් ඉන්නෙත් නෑ. ඉතින් කෑ ගහනවා දඟලනවා. එයාට ඉන්න බෑ කියලා. අපි ඊට පස්සේ ගියා මොන හරි කන්න බලන්න. මම හිතුවේ තෝසේ වගේ කනවා කියලා. ඒත් ඉතින් අන්තිමට සුපුරුදු පරිදි පීස් එකක්ම තමයි කන්න ඕනේ.
මෙන්න මෙතනත් තියෙනවා මේ බේබි ෂොප් එකක්. කින් ගොඩ අයිටම් තියෙනවා හරිම ලස්සනයි. ඔයාලා ගියොත් ගිය වෙලාවක බලන්න ටික ගණන් නම් වැඩි. නමුත් හරිම අන්කොමන් ලස්සන ඩිසයින් තියෙනවා. අපි ඊට පස්සේ මේ මෙතනින් මේ බබල් ටී එකකුත් ගත්තා. මොකද මේ මම බබල් ටී try කරලම නැහැ. මොන වගේද කියලා බලන්න ආසාවට එකක් ගත්තා. Thank you. ඇත්තට මේ මට නම් ඒ බබල් ටී එකටත් වැඩි ආස හිතුනේ මේ ඒකේ ඒක දාලා තිබ්බ මග් එකට හරි ලස්සනයි හරි කියුට් එක. ඇත්තටම හිතුවට වැඩි හොඳට තිබුණා. රසට තිබුණා අපේ බබල් ටී එක. දැන් නම් මතක් වෙදී ආයෙත් බොන්න හිතෙනවා. අපි වල පීසා හට් එකකට ආවා. ඇවිල්ලා පීසා එකක් ඕඩර් කරගත්තා. දියානා නම් ඉතින් එක තැනක ඉන්න බබෙක් නෙවෙයි. දැන් මේසෙ උඩටත් නැගලා. Ah. Dari ini. Main ada yang main. අපි මේ PS එක ගත්තේ මේ මට මතක නැහැ හරියට නම නම් කොරියන් චිකන් පීසා වගේ තමයි ගත්තේ. නමුත් මේ වෙනදට මම තායි චිකන් එකක් කනවා. ඒකට වැඩිය නම් රස මදි කියලා මට හිතුණා. තායි චිකන් එකක් ගත්තා නම් ඊට වැඩිය හොඳයි කියලා හිතුණා. ඉතින් කන්නත් ටිකක් හරි අමාරුයි. දියානාවත් එක්ක තියාගෙන කන්නත් ඕනිනේ. එයා තාත්තියත් ටිකක් ඉන්න වැඩි කැමති නැහැ. තාම චෝටිනේ. ඒ නිසා හරි අමාරුවෙන් තමයි කෑවේ. ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. බබත් එක්ක වැඩි එහෙම කාලය ගත කරන්නත් අමාරු නිසා අපි ඉතින් දැන් ගෙදර යන්න තමයි හදන්නේ. තව වීඩියෝස් වගේක් තියෙනවා. ඒ ටිකත් වොයිස් කරලා ඒ ටිකත් අරගෙන එන්නම්. එතකම් පරිස්සමට ඉන්න බුදු සරණයි. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අම්මලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා විස්තර අහගන්න තව.